ඔන්න අද මම මේ ගෙනත් තියෙන වීඩියෝ ඔයාලා ඕනම කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්ත සින්දු ඔයාලගේ ෆෝන් එකේ තියෙන මියුසික් ඇප් එකෙන් අහන්න පුළුවන්. ඔයාලා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන නැති සින්දුවක් ඔයා YouTube එකේ ගිහලා සර්ච් කරලා ඔයාලට අවශ්‍ය සෝන් එක අරන් ඔයා ඒ සෝන් එක අහනවා. ඒ අහන වෙලාව අපි හිතමු ඔයාට කොහරි යන්න වෙනවා. නැත්තම් ඔයා කොහරි යන ගමන් ඉන්නේ. ඒ වෙලාවට ඔයාට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරන්න උනොත් ස්ක්‍රීන් එක ඕෆ් කරගමු ඔයා අහන ගමන් හිටපු සෝන් එක නතර වෙනවා නේද? එහෙනම් අද මම මේ කියලා දෙන ක්‍රමයෙන් ඔයාටත් පුළුවන් ඔයා සෝන් එක ස්ක්‍රීන් එක ඕෆ් කරත් ඔයාගේ සෝන් එක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන විදිහට හදාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලාම බලමු කොහොමද මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එක ප්ලේ වෙන්න හදාගන්න කියලා. ඔයාලට මේ වීඩියෝ එකකින් ක්‍රම දෙකක් ගැන කියලා දෙනවා. පළවෙනි ක්‍රමේ සපෝට් නැති හැටි තමයි මම දෙවෙනි ක්‍රමේ කියලා දෙන්නේ. පළවෙනි ක්‍රමේ විදිහට ගන්න ඔයගොල්ලෝ පේනවා ඇති මගේ Chrome browser එකේ තියෙනවා. මම ඒ Chrome browser එක භාවිත කරලා තමයි පළවෙනි ක්‍රමේ කරන්නේ. දෙවෙනි ක්‍රමේ කරන්නේ Play Store එකෙන් app එක download කරලා. එහෙනම් අපි පළවෙනි ක්‍රමය මොකක්ද කියලා බලමු. මුලින්ම ඔයගොල්ලෝ Chrome browser එක open කරගන්න ඕනේ. මේ තියෙන මගේ Chrome browser මම මුලින්ම Chrome browser open කරගන්නවා. Chrome browser එක open කරගත්ත පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන search bar එකේ ගිහලා search කරගන්න ඕනේ www.youtube.com කියලා. ඒ විදිහට youtube.com කියලා search කරලා ඔයගොල්ලෝ පේන විදිහ normal YouTube app එක වගේ මේක open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා 3 dot එක. ඒක උඩ එකපාරට touch කරන්න. ඒක උඩ එකපාරට touch කරලා ඔයගොල්ලෝ මේකේ පහළට එන්න. මේක පහළට ආවම ඔයගොල්ලෝ පේන විදිහ desktop site කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහින් පොඩි කොටුවක් තියෙනවා. ඒ කොටුව උඩ එකපාරට touch කරන්න ඕනේ. ඒක උඩ එකපාරට touch කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මේ page එක reload වෙලා නැවතත් අපේ desktop site එකක් විදියට මේක convert වෙනවා. ඔයගොල්ලෝ පේන විදිහ ඊට පස්සේ මේක desktop එකක් විදියට තමයි අපිට ඔක්කොම පෙන්වන්නේ. මම ඔයාලට මෙතනින් එක song එකක් play කරලා පෙන්නන්නම් කොහොමද මේ වැඩේ හරියටම කරන්න කියලා. ඔයාලට පේන විදිහ මෙතන අරලිය ලන්දට කියලා මෙතන song එකක් තියෙනවා. මම ඒක උඩ එකපාරට touch කරනවා. ඒක උඩ එකපාරට touch කරලා පස්සේ ඔයගොල්ලන්ට පේන විදිහ song එක play වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ song එක play වෙන්න පටන් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතනින් back වෙන්න ඕනේ. ඔයාගේ home button එක press කරලා ඔයා back වෙන්න ඕනේ app එකෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ notification bar එක පහතට ගත්තාම පේන විදිහ ඔයගොල්ලන්ට අපේ song එක මෙතන play වෙන බටන් එකක් දීලා තිනවා. ඒ play බටන් එක උඩ එකපාරට touch කරන්න. ඒක touch කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මේක සාර්ථක background එකේ මගේ song එක play වෙන විදිහ. මගේ දෙවෙනි ක්‍රමයේ විදිහට මම ඔයගොල්ලෝට කිව්වේ Play Store එකෙන් app එක download කරගන්න තිනවා කියලා. මේක හරිම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන. ඇත්තටම මේක YouTube එක වගේම app එකක්. ඔයගොල්ලෝ Play Store app එක උඩ එකපාරට touch කරලා Play Store app එක ඇතුළට යන්න ඕනේ. ඒක උඩ ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ පහතින් තියෙන search bar එක. ඒ search bar එක උඩ එකපාරට touch කරනවා. ඒක touch කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ උඩින් එනවා search bar එක. ඒ search bar එක උඩ එකපාරට touch කරලා ඔයගොල්ලෝ type කරගන්න ඕනේ music tube කියලා. music tube කියලා ඒ විදිහට search කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ headset එකක් එක්ක රතු පාට icon එකක් තියෙන music tube app එක ඔයගොල්ලෝ පළවෙනියෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒක උඩ එකපාරට touch කරගන්න. උඩ එකපාරට touch කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ MB 7.9ක් වගේ පොඩි MB ගානක app එක තමයි මේ app එක. ඒ වගේම download දාලා ලක්ෂ 5ක් පන්නලා තියෙන app එක තමයි මේ app. rate එක ගත්තොත් ඔයගොල්ලෝ පේන විදිහ මෙතන 4.5ක් වගේ හොඳ rate එකක් තියෙනවා. මුලින්ම අපි මෙතන නිල් පාට බටන් එක උඩ එකපාරට touch කරලා මේ app එක අපේ phone එකට install කරගමු. මේ app එක ඔයගොල්ලෝ phone එකට install කරගන්න මේ app එක ඔයගොල්ලෝ හොයාගන්න අමාරු වගේ නම් මම පළවෙනි comment එකේ සහ description එකේ මම ඔයගොල්ලෝට අවශ්‍ය කරන link එක දාලා තියන්න. ඔයගොල්ලෝ ඒකෙන් ඔයගොල්ලෝට අවශ්‍ය කරන මේ app එක download කරගන්න. මේ විදිහට අපේ app එක download වෙනවා. open කියලා නිල් පාට බටන් එකක් එනවා. මේ නිල් පාට බටන් උඩ එකපාරට touch කරන්න ඕනේ. ඒ open කියන බටන් උඩ එකපාරට touch කරලා පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන load වෙලා මෙතන අපේ app එකේ උඩින් piano කියලා auto search result එකක් වැඩෙනවා. කියන්නේ මේ YouTube මේ app එකේ YouTube එක නෝනන් මේ app එකේ YouTube එක විදිහට තමයි වැඩ ගන්න තියෙන්නේ. මේක ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙතන තියෙනවා YouTube icon එක. ඒ YouTube icon උඩ එකපාරට touch කරන්න. එතකොට ඔයගොල්ලෝ home page එකට වැටෙනවා.
හෝම් පේජ් එකට වැටුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ කැමතිම song එක ඔයාගේ කැමතිම වීඩියෝ එක ඔයා මෙතෙන් ටයිප් කරගන්න ඕනේ. මම මෙතන song එකක් නිසා new song 2025 කියලා ටයිප් කරගන්න. මේ විදිහට ටයිප් කරලා ඔයගොල්ලෝ පේනවා ඇති අලුතෙන් ආපු බින්දු ටික ඔක්කොම මෙතන පෙන්නනවා. එහෙනම් ඔයගොල්ලෝ එකක් ටච් කරලා පෙන්නනවා ඔයගොල්ලෝ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ වෙනති එකපාරක් ඒ උඩ වීඩියෝ එකක් උඩ එකපාරක් ටච් කරපුවම ඔයගොල්ලෝ පේනවා රතු පාට අයිකන් එකක් කොටිලා ඔයගොල්ලෝ පේනවා ඇති වොච් කියලා එනවා. ඒ වගේම හෙඩ්සෙට් එකක් වගේ අයිකන් එකක් වැල්ලා ඔයගොල්ලෝ පේනවා ඇති ලිසන් කියලා එනවා. ඔයගොල්ලන්ට මේකේ බලන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ බලන්න රතු පාට වොච් කියන අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඔයගොල්ලන්ට මේක අහන්න විතරක් ඕන නම් ඔයගොල්ලෝ බලන්න මේ හෙඩ්සෙට් එක වගේ ලිසන් කියලා තියෙන බටන් උඩ එකපාරක් ටච් කරන්න. මට අවශ්‍ය අහන්න නිසා මම මේ නිල් පාටට හෙඩ්සෙට් එකක් දාලා තියෙන ලිසන් කියන බටන් උඩ එකපාරක් ටච් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මේක මේ විදිහට ලෝඩ් වුණාම ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න පහතිමුත් ලෝඩ් වෙලා මේ වීඩියෝ එක නැත්නම් මේ song එක ප්ලේ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට song එක ප්ලේ වෙනවා. මේ song එක ප්ලේ වෙද්දී ඔයගොල්ලෝ home button එක ඔයගොල්ලෝ බැක් වෙන්න. ඔයගොල්ලෝ බැක් වුණාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති අපේ TubeMate app එක මෙතන පෙන්නනවා. ඒ වගේම මේක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔයගොල්ලෝ පේනවා ඇති මියුසික් එක ප්ලේ වෙනවා. මේ විදිහට තමයි මේ app එකේ සහ මේ මම කියලා දුන්න ක්‍රම දෙකෙන් පහසුවෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එකේ අපිට කැමති මියුසික් එක අහන්න පුළුවන්. කොහොමද මම මේ ගෙනාව වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහත් වෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න මතක ගන්න එපා. ඒ වගේම ආකාශ ටෙක් channel ඔයා තාම subscribe කරලා නැත්නම් අදම නම් වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් පහත තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක all press කරලා තියන්න මතක ගන්න එපා. එහෙනම් නැවතත් තමයි මේ වගේ brand new interesting video එකකින් ආකාශ ටෙක් YouTube channel එකත් එක්ක. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague.